ශ්‍රීකාන්ත ගෲප් අද අපේ අලුත්ම කස්ටමර් කොරියාවල ඉන්න මිස්ටර් හසිත් එයාගේ වයිෆ් එක එකතු වෙලා කළුතර නෑගොඩ සිටි එකේදී අලුත්ම ලොන්ඩරි එකක් ඕපන් කරා. අද ලොන්ඩරි එකේ ඕපනින් සෙරමනි එක ඒකේ වීඩියෝ එකක් මේ ප්ලේ වෙන්නේ. ඔයාලා තමන්ගේ බිස්නස් එකක් විදිහට ලොන්ඩරි එකක් කරන්න කැමති නම් මේ වීඩියෝ එක විනාඩියක් ඉවර වෙනකල් බලන්න. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද තමන්ගේ බිස්නස් එකක් විදිහට ලොන්ඩරි එකක් කරන්න කියලා. දැන් අපි අහලා බලමු මිස්ටර් හසිත්ගේ වයිෆ් මිස් තමාලිගෙන් කොහොමද ශ්‍රීකාන්තයත් එක්ක එකතු වෙලා කරපු ලොන්ඩරි එක ගැන කියලා. තමාලි මිස් තමාලිගේ හස්බන්ඩ් ඉන්නේ කොරියාවල ගුන්සන් සිටි එකේ මිස්ටර් හසිත්. ඉතින් මිස්ටර් හසිත් ලංකාවේ ඉන්වෙස්ට් කරලා තමන්ගේ වයිෆ්ට ලොන්ඩරි එකක් දාලා දුන්නා. ඇත්තට මිස් තමාලිලා අපේක්ෂා හොස්පිටල් එකේනේ. අපේක්ෂා හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්. ඒත් එයා ජොබ් එකත් එක්කම ලොන්ඩරි එකක් තමන්ගේ බිස්නස් එකක් විදිහට පටන් ගත්තා හස්බන්ඩ්ගේ සම්පූර්ණ සපෝට් එක උඩ. ඉතින් හස්බන්ඩ් කොරියාවේ ඉඳන් තමාලිගේ අද ලොන්ඩරි එක ඕපනින් එකේදී බලමු අපි කොහොමද තමාලිගෙන් අහලා කොහොමද තමාලි මිස් ඉතින් ශ්‍රීකාන්තයත් එක්ක එකතු වෙලා ලොන්ඩරි එකක් කරා. බොහොම සන්තෝෂයි. හස්බන්ඩ් මොකද කිව්වේ කොරියාවේ ඉඳන්? හස්බන්ඩ්ගේ තමයි අයිඩියා එක. ඒකට අපි ට්‍රේනින් ආවේ අපේ තාත්තයි මාමවයි. තාත්තයි මාමයි තමයි ඒකට ගොඩක්ම උනන්දුවෙන් වැඩ කරේ. අර මට විසී නිසා මාමයි තාත්තයි තමයි ඔක්කොම කරේ. ඕගොල්ලන්ගෙන් ලැබුණ සපෝට් එක ගොඩක් අපිට වටිනවා. අලුත් බිස්නස් එක සක්සස් කරගෙන ඉක්මනින්ම මාස 4ක් 3ක් ඇතුළතම නිව් බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න තමයි අපේ අයිඩියා එක. නියමයි. මිස් තමයි ඉතින් හසිත් කිව්වද ලංකාවේ ස්ථිර පදිංචියට එනවා. ඒ නිසා ලංකාවේ ස්ටැබිලිෂ් බිස්නස් එකක් කරමු මේ වගේ දෙයක් එයා කිව්වද එහෙද? මට පර්මනන්ට් ජොබ් එකක් තිබ්බට මගේ හස්බන්ඩ් පර්මනන්ට් ජොබ් එකක් නැති නිසා අපේ බිස්නස් එක සක්සස් වුණොත් එයා පර්මනන්ට් මෙහෙ ඉන්න එනවා. කොරියා ගොඩක් කල් එයා ඉන්නව නේද? ඔව්. අවුරුදු කීයක් වගේ 10ක් විතර? නැහැ. අවුරුදු 3යි. අවුරුදු 3යි නේ. දක්ෂම කොල්ලෙක් කොරියාවේ ඉන්න. කොරියාවල අවුරුදු 20ට වඩා ඉන්න කොල්ලෙක්වත් ලොන්ඩරි බිස්නස් එකක් තමන්ගේ බිස්නස් එකක් ලංකාවේ කරන්නේ නැතිකොට අවුරුදු 3කට අඩු කාලයක ගිය හසිත් පටන් ගත්ත බිස්නස් එක ගැන හරිම ස්මාර්ට් කොල්ලෙක්. ඉතින් thank you මිස් තමාලි. හරිම උත්සාහවන්තයි ජොබ් එකත් එක්ක මේ බිස්නස් එක පටන් ගත්ත එක ගැන. thank you අපිත් එක්ක එකතු වෙලා ලොන්ඩරි එකක් කරාට. ඉතින් මේ විදිහට තමයි මිස්ටර් හසිත් එයාගේ වයිෆ් එක එකතු වෙලා ලොන්ඩරි එක පටන් ගත්තේ. ඔයාලත් පිටරට ඉන්න අය නම් ඔයාලට ලංකාවට එන්න අවශ්‍යම නැහැ. ඔයාලට පුළුවන් ඔයාගේ වයිෆ්, ගෙදර අය, ෆැමිලි එක, අම්මා තාත්තා එකතු කරගෙන ශ්‍රීකාන්ත එකට ඇවිල්ලා ලොන්ඩරි ට්‍රේනින් වෙලා කෝස් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඒක ඉගෙනගෙන තමන්ගේ ව්‍යාපාරයක් ඉදිරියට ලොන්ඩරි එකක් පටන් ගන්න. ඊපස්සේ ඔයාගේ බිස්නස් එක රන් වෙන විදිහ බලාගෙන ඉන්න. ඉතින් ප්‍රොෆිට් ඇනලයිසර් එක බලද්දී එක්ස්පෙන්සස් ප්‍රොෆිට් බලද්දී ඔයාලට තේරෙනවා මාසෙකට කොච්චර ඉන්කම් එකක් ජෙනරේට් වෙනවද ලොන්ඩරි එකකින් කියලා. ඊට පස්සේ ඔයාලට ඕන නම් පුළුවන් ස්ථිර පදිංචියටම ලංකාවට එන්න. මොකද අපි පිටරට ඉඳන් හොයන පඩිය ලක්ෂ 20ක් වුණත් ඊට වඩා monthly income එකක් ලොන්ඩරි එකක තියෙනවා. ඒ කරපු හැම ලොන්ඩරි එකක්ම අපේ Facebook, YouTube, TikTok social media channels වල දාලා තියෙනවා. ඒ වීඩියෝස් වල හරියට ස්ටඩි කරොත් ලොන්ඩරි බිස්නස් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. වගේම කරේ කවුද කියලාත් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. මොකද high educated අය, ඒ වගේම සල්ලි තියෙන අය ගොඩක්ම ලොන්ඩරි පටන් ගත්තේ. ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා, ටීචර්ස්ලා, බිස්නස්මන්ලා, ඒ වගේම රට ඉන්න අය මේ හැමෝම මේ බිස්නස් එක කාලයක් තිස්සේ ස්ටඩි කරලායි ඩිසයිඩ් කරේ ශ්‍රීකාන්තයත් එක්ක එකතු වෙලා ලොන්ඩරිස් මේ විදිහට පටන් ගමු කියලා. ඔයාලා හැමෝම common sense තියන educated අය බලන්න ලොන්ඩරිස් දිහා පාරේ යන ගමන් කොච්චර රෙදි කඳු පුරවලා තියනවද කියලා. ලොන්ඩරිස් ඇතුළේ හැම රෙදි කන්දක්ම කියන්නේ මුදල්. සර්විස් බිස්නස් එකක් මේක. ප්‍රොඩක්ට් එකක් නෑ. කස්ටමර් ගේන එකමයි අනිත් පැත්තට අපි කස්ටමර්ට සේල් කරන්නේ. රෝ මැටීරියල්ස් නෑ, ප්‍රොඩක්ට්ස් නෑ. සර්විස් බිස්නස් වලින් ලෝකේ තියෙන නම්බර් 1 බිස්නස් එක තමයි ලොන්ඩරිස්. රේට් වෙන්න එපා. ලොන්ඩරි එකක් පටන් ගන්න අවුරුදු 2ක් කරලා බලන්න. ඉතුරු ජීවිත කාලෙම ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. ඒ තරම් ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා මේකේ monthly. pyramid system, virtual money වගේ දේවල් නෙවෙයි ලෝකේ තියෙන සරලම අහිංසකම බිස්නස් එකක් තමයි ලොන්ඩරි බිස්නස් එක කියන්නේ. එන්න ශ්‍රීකාන්ත ගෲප් එකට අපිත් එක්ක ජොයින් වෙලා පටන් ගන්න ඔයාගේම ලොන්ඩරි එකක්.